තාල වර්ගයට අයත් තන්තු මූල පද්ධතියක් ඇති ශාකයකි. ප්‍රයෝජනවත් බවින් යුතු ශාක අතර මුල් තැනක් ගන්නා පොල් ගස. කතා කරමු පොල් ගස ගැන මේ වීඩියෝ එක තුලින්. පොල් ගස අතීත ගැමියාගේ පටන්ම ඉතාමත් වටිනා ගසක් ලෙස සලකා තිබේ. එම නිසාම කප්රුක යන අන්වර්ථ නාමයකින්ද මේ පොල් ගස හඳුන්වා ඇත. අතීත ගැමි වත්තක වුවද පොල් ගස් ගණනාවක් තිබී ඇත. පොල් ගසක සෑම අංගයකින්ම කුමන හෝ ප්‍රයෝජනයක් ඇති බව කවුරුත් දන්නා කරුණකි. පොල් ගසක ප්‍රධාන අංගයක් ලෙස පොල් ගෙඩිය සැලකිය හැක. පොල් ගෙඩියක ස්තර 3ක් ලෙස සැලකිය හැක. ඒවා පොල් ලෙල්ල, පොල් කටුව, පොල් මදය වේ. මීට අමතරව පොල් මදය තුල පොල් වතුර යන නමින් හැඳින්වෙන රසවත් දියරයක්ද ඇත. පොල් පිළිබඳව විවිධ කතාන්දර ලියූ පුද්ගලයින් අපට දකින්නට අසන්නටද ඇත. නිදසුනක් ලෙස කුමාරතුංග මුනිදාස ශූරයන් විසින් රචිත පොල් ලද සැටි යන කතාන්දරය දැක්විය හැක. පොල් වලින් සාදන භාණ්ඩයන් අතර කොසු, ඉදල්, පොල්කටු හැඳි ආදිය දැක්විය හැක. එමෙන්ම පොල් ගසේ විවිධ අංගයන් විවිධ ශාන්ති කර්ම සඳහා ප්‍රයෝජනයට ගැනේ. මේ ආකාර වූ බොහෝ ප්‍රයෝජනකම් නිසාම පොල් ගස කප්රුක යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීම ගැටලුවකට කරුණක් නොවේ. මේ කියූ දේවල් වලට හැර වැඩි වශයෙන් ඉහුම් පිහුම් කටයුතු වලට පොල් වැඩි වශයෙන් වුවමනා වේ. අතීතයේ බොහෝ පොහොසත් මිනිසුන්ට තමාටම කියා පොල් වතුද තිබී ඇත. එකල ඔවුන්ගේ පොහොසත්කම පොල් වතු වලින් කියාපායි. විවිධාකාරයේ උත්සව චාරිත්‍ර සඳහාද වැඩි වශයෙන් පොල් භාවිතා කරනු දැකිය හැක. අතීතයේදී පොල් ගස් යනු වටිනා මැණිකක් බඳු එකකි. එකල බොහෝ දෙනෙක් එම ගස් නොකපා සිටීමට කටයුතු කර තිබෙන බව දැකිය හැක. එමෙන්ම පොල් වතු රැක ගැනීමට වෙනම ආරක්ෂක ක්‍රියාමාර්ග ඔවුන් විසින් යොදාගෙන ඇත. ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණයක්ද පිහිටා ඇත. ඒවා හලාවත, කුරුණෑගල, පුත්තරම යන ස්ථානවල පිහිටා ඇත. සමහර මූලාශ්‍රවල කොළඹ, කුරුණෑගල, හලාවත යන ස්ථාන දක්වා ඇත. ශ්‍රී ලංකාවේ පොල් වලට ඉල්ලුම වැඩි නිසාම පොල් වගාවද ඉතාමත් දියුණුය. අතීතයේදී පොල් කොළමකින් උත්සව අවස්ථාවලට සරිලන පරිදි නිර්මාණ කර ඇත. එමෙන්ම අදටත් එම සිරිත් ලාංකිකයන් විසින් පවත්වාගෙන එනු ලබයි. ශ්‍රී ලංකාවේ පොල්ලෙලි කර්මාන්තශාලාද බොහෝය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණායතනයකුත් වේ. එය පිහිටා ඇත්තේ ලුණුවිල ප්‍රදේශයේය. තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එක click කරන්න.